to my channel. Subscribe. ආයිබෝවන් අදත් මම ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම අරන් ඉන්නේ මාවනැල්ලේ තියෙන තවත් එක් ලස්සන ස්ථානයක් පෙන්වන්න යන්න තමයි අද මම යන්නේ. මේ අපි යන්නේ මාවනැල්ල පැත්තේ ඉඳන් ආවොත් يعني කොළඹ දෙසට යන්න ගත්තොත් එමේ දකුණු පැත්තට තියෙන මේ අතුරු පාර දිගේ මීටර 500ක් විතර අතුරට යන්න ඕන. ඒ යද්දී ඔයාලට මේ පේන්නේ ඈතින් උතුවන් කන්ද ගල තමයි පේන්නේ. ඉතින් අද අපි මේ යන්නේ උතුවන් කන්දේ සූරසරදියල් ගම්මානේ බලන්න යන්න. සුන්දර පරිසරයක් අත්විඳගෙන නැත්නම් ලස්සන ගම්මානයක් මැදින් තමයි අපිට මේ ස්ථානයට යන්න තියෙන්නේ. මේ කුඹුරයක් හිමාලට පේනවා ඇති. ඉතින් අපි මේ යද්දී මෙතන එළියේ ඔයාලට වාහනේ ඔය පේන අයිනෙන් අතර කරලා යන්න පුළුවන්. සරදියල් ගම්මානේ නැරඹීමට නම් අපි ටිකට් පතක් මිලදී ගත යුතුයි. ටිකට් පතක මිල වෙන්නේ වැඩිහිටියෙකුට අයකට රුපියල් 160ක් සහ කුඩා ළමයෙක් සඳහා රුපියල් 80ක් වෙනවා. ඉතින් මේ ටිකට් පත අරගෙන තමයි අපි මේ අතුරට යන්නේ. මෙතනින් අතුර වෙනවා. මේ අතුරට යද්දී අපිට බලා ගන්න පුළුවන් මෙතන නිර්මාණය කරලා තියෙනවා 19 වන සියවසේ ගමක ආකෘතියක්. තියෙන පින්තාලියක් ඒ වගේම එතන ආරච්චි මණිකේගේ පින්තූරත් අඹලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අලුත් නුවර දැනිගුණ්ඩ දේවාලයේ වාහල්කඩේ ආකෘතියක් තමයි උතනින් තියෙන්නේ. ඒක සංකේතවත් කරනවා. දැන් අපි මෙතනින් මේ ඇතුළට යන්න තමයි යන්නේ. එතකොට ඔයාලට දකින්න පුළුවන් මේ ඇතුළේදී මේ කඩමණ්ඩිය තියෙන්නේ. එතකොට කඩමණ්ඩියේ තියෙනවා කම්හලේ ලාඩම් ගහනවා. ඒ වගේම කෝපි කඩේ. සරදියල් කියන්නේ ඇත්තටම නරක පුද්ගලයෙක් නෙවෙයි. එයා දුප්පතාගේ හිතවතා විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සරදියල්ගේ පවුලේ සහෝදර සහෝදරි 5 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක මෙතන අංගලා තියෙනවා. ඒ වගේම සරදියල්ගේ තාත්තා කතෝලික පුද්ගලයෙක්. හැබැයි අම්මා බෞද්ධ කාන්තාවක්. මේ තියෙන වී ඇටුවක්. ඊළඟට අපිට ඔය පේන්න තියෙන ගැමි ගෙදර පොල්ලතු පිදුරු ඉලුක්මානා වගේ දේවල් වලින් තමයි ඒ කාලේ ගැමි ගෙවල් සෙවිලි කරලා තියෙන්නේ. ඒ වගේම කටුමැටි පිටි ගහලා බිමට ගොම මැටි දාලා තමයි තියෙන්නේ. ඒකේ ආකෘතියක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ අපිට පිල් තුනක් දකින්න පුළුවන්. දිය පිල, වට පිල සහ කොට්ට පිලක්. ඒ වගේම පැදුරු වානේ පැදුරක් අරගෙන තමයි කොට්ට පිලේ ඉඳගෙන තියෙන්නේ. ඊළඟට පෙට්ටකමක්, අල්මාරියක්, ට්‍රංග පෙට්ටියක් වගේ දේවලුත් මේක ඇතුලේ එයාලා නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ආකෘතින් එයාලා හරිම විදිහටම තමයි නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ මේ ස්ථානවල. ඊළඟට අපිට බලන්න පුළුවන් පියුන්රාලහාමිගේ ආකෘතියක්. පියුන්රාලහාමි කියන්නේ හොඳ තනතුරක් ඒ කාලේ. මේ තියෙන්නේ මේ පියුන්රාලහාමිගේ ආකෘතිය. මේ තියෙන්නේ ගව මඩුවක්. ඊළඟට තියෙනවා ගොවි ගෙදර කුරහංගලක්, කරඬියක්, හාල් මනින උපකරණ ඒ සියල්ලම තියෙනවා. ඊළඟට අපිට යන්න පුළුවන් ඒ කාලේ විවාහ ක්‍රම සිද්ධ වෙලා තියෙනවානේ. බින්න විවාහ, එකගේ දීඝකෑම සහ දීඝ විවාහය. එතකොට ඒ වගේ ආකෘතියක් තමයි මෙතනදී අපිට බලන්න පුළුවන් එකගේ දීඝකෑම සම්බන්ධයෙන්. ඊළඟට මේ තියෙන්නේ මැටි කර්මාන්තයේ එතන පින්තූර අඹලා තියෙනවා. ඊළඟට ගුරුන්නාන්සේ වෙලාව බලන පින්තූර අඹලා තියෙනවා. ඊළඟට ඊට පැත්තෙන් වෙද ගෙදරක් තියෙනවා. බෙහෙත්තරුවක් එහෙම මේ සියල්ල මෙතන අඹලා තියෙනවා. මේ පේන්නේ සරදියල් සහ යාගේ අම්මා හාමුදුරු නමකට දාන පිළිගන්නන එකක්. මේ තියෙන වී කොටන පින්තූර වගේ.
පැරණි කුස්සියක ආකෘතියක් තියෙනවා. පැරණි කුස්සියේ වලට පේනවා පොල් ගානවා, ඊළඟට මිරිස් ගලේ අඹරනවා. ඒ වගේ හැම දෙයක්ම මෙතන හරිම ලස්සනට අඹලා තියෙනවා. මේ තියෙන්නේ ආරච්චි මහත්තයාගේ ගෙදර. ඉතින් ආරච්චි මහත්තයාගේ ගෙදර උළු සෙවිලි කරලා හරිම ගැඹීර විදියට හදලා තියෙනවා. එතන දඬු කඳේ ගහලත් ඉන්නවා. ඒ කියන්නේ පැරණි දඬුවම් ක්‍රමයක් තමයි දඬු කඳේ ගහනවා කියන්නේ. මේ තියෙන තිඹිරිගයක්, දරුවා බිහි වෙන ස්ථානයේ තිඹිරිගය. මේ පේන්න තියෙන අවුරුදු 12දී හිරේ දානවා බොරු චෝදනාවකට සරදියෙල්ල. ඒක තමයි එතන අඹලා තිබ්බේ. ඉතින් මේ මෙතෙන්ට යද්දී අපිට මෙතනින් ලබා දෙන විස්තරත් ගොඩාක් වැදගත් වෙනවා. මොකද මේ විස්තරවල අපිට හරිම ලස්සනට ඒ කට්ටිය විස්තර කියලා දෙනවා. ඒ කතන්දරයක් විදිහට හරිම ලස්සනට. ඉතින් ඒක අහගන්න එක ගොඩාක් වටිනවා. මේකට වෙල්ලායක් තියෙනවා. එතනදී කමත් භාෂාව හඳුන්වා දෙන්න තමයි මේ කට්ටිය මෙතනදී ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ගොවි උපකරණ වගේ දේවල් එතන තියෙනවා. ඉතින් ඒ දේවල් අපිට බලා ගන්නත් පුළුවන් මේ ස්ථානයේදී. මේ ඉන්නේ කාදර් මුදලාලි. එයා මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙක්. එයා තමයි මේ වලලු හිස තියාගෙන ඉන්නේ. සරදියෙල් මාළු බානවා. ඒ නානතොටක ආකෘතියක් තමයි තියෙන්නේ. ඉතින් සරදියෙලුත් එතන ගිහිල්ලා ඉන්නවා. ඉඳගෙන වලට පේනවා ඇති මාළු බානවා එයා. මේ තියෙන්නේ ඔය කොටසක ආකෘතියක්. මෙතන මේ පාරුවෙන් එන්නේ සරදියෙල්. එතකොට එගොඩින් බලාගෙන ඉන්නවා ආරච්චිල. මෙතනදී මේ ආරච්චිලගෙන් පලිගන්නනේ සරදියෙල් බලාගෙන ඉන්නේ. එතනදී ආරච්චිලාට පයින් පහරකුත් දෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. සරදියෙල් තමයි ඔය ගොඩට එන්න ඉන්නේ. ඊළඟට මෙතන තියෙන්නේ ලොන්ඩ්‍රියක් මේ වලට පේන්න තියෙන්නේ. ලොන්ඩ්‍රියේ සිද්ධ වෙච්ච ඒ වැඩ කටයුතු ටික තමයි එතන පේන්නේ. මෙතන මේ පේන්නේ සරදියෙල් සල්ලි බෙදන පින්තූර තමයි අඹලා තියෙන්නේ. මෙතන ඉන්නවා සරදියෙල්ගේ හොඳම යාළුවෝ දෙන්න වෙන සිරිමලා සහ මරික්කා කියන මුස්ලිම් ජාතික පුද්ගලයා. ඉතින් එයාලත් එක්ක එකතු වෙලා තමයි මංකොල්ල කාපු සල්ලි දුප්පත් ජනතාව අතර බෙදා හරින්නේ. පේන්නේ මාවනැල්ල පරණ ගඩොල් පාලමේ ආකෘතියක්. ඒත් එක්කම වලට ඈතින් පේනවා එතනදී උතුවන් කන්ද. මෙතන ඉඳන් අපිට උතුවන් කන්දට නගින්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයක් විතර යනවා උතුවන් කන්දේ ගල උඩට නගින්න.
සරදියල්ව අවසානයේදී එල්ලලා තමයි මරන්නේ. ඒ කියන්නේ යා ඇත්තරම අවුරුදු 32 දී තමයි මේ එල්ලලා මැරීම සිද්ධ වෙන්නේ. මෙතනදී එල්ලලා මරන්නේ සරදියල් වගේම එයාගේ යාළුවා මරික්කාර් කියලා මුස්ලිම් ජාතිකයා. මෙයව පාවලා දෙන්නේ වික්ටෝරියා රජනට පවුම් 150කට සිරිමලා විසින්. ඒ කියන්නේ යාගේ මේ යාළුවෙක්. ඉතින් මේක ඇවිල්ලා ලංකාවේ අවසාන වරට සිද්ධ කරපු එලිමහනේ සිද්ධ කරපු එල්ලා මැරීම. ඊට පස්සේ එලිමහන එල්ලලා මැරීම සිද්ධ කරේ නෑ. තියෙන ඉංග්‍රීසි බලකොටුවක් තමයි ඔය පේන්න තියෙන්නේ. ඊට අමතර ඩෝසන් කුල්නේ ආකෘතිය, ඒ වගේම සරදියල් අම්බලම මේ දෙකම මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ සියල්ල බලා ගන්න නම් වලට මේ ස්ථානයට ඇවිල්ලා මේ සියල්ල ඉතාමත් විස්තරාත්මකව මීට වඩා බලා ගන්න පුළුවන්. මම මේකේ දාලා තියෙනවට වඩා විස්තර. ඉතින් ඔයාලත් ඔයාලගේ විශේෂයෙන්ම පොඩි ළමයි එක්ක ඇවිල්ලා මේ වගේ තැනක් නරඹන්න. මොකද අපේ ඉතිහාසය, අපේ ගැමි පරිසරය කොහොමද තිබ්බේ කියන එක ගැන බලා ගන්න මෙතන ඇවිල්ලා පුළුවන්. විශේෂයෙන්ම නිවාඩු කාලයක වගේ එවෙන්න පුළුවන් නම් ගොඩක් විස්තර මෙතන ඇවිල්ලා බලලා ඒ වගේම මේ අවට විනෝදයෙන් ගත කරලා යන්නත් පුළුවන් ඔයාලට. ඉතින් ආයෙත් අපි වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.